සිංහල සිනමාවේ නළුවන් අප ඕනෑ තරම් දැක ඇත. කවියන්, රචකයන්, නැට්ටුවන් මෙන්ම සිත්තරුන් අප දැක ඇත. නමුත් මේ සියල්ලම එකට පිහිටු මේ සියල්ලේම හිණිපෙත්තට ගිය මිනිසෙකු හමුවන්නේ නම් එය ඊටම දුර්ලභ දෙයකි. නමුදු සිංහල සිනමාවේ පිනට අපට එවන් වූ මිනිසෙකු දකින්නට පින තිබිනි. ඒ අන් කවරෙකුවත් නොව සිංහල සිනමාවේ විශ්වකෝෂය කෝන්ගන්ගේ ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනි. 1958 ජූලි 8 වනදා රාගම උපන් ජැක්සන් හපුගොඩ කනිෂ්ඨය, බණ්ඩාරවෙල ශාන්ත මේර විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය යන පාසල්වල මෙන්ම කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලයන්ගේ අධ්‍යාපනය ලැබුවෙකි. සුදත්, මොහාන්, සමන් හා සේනක යන ඇන්තනී සහෝදරවරුන්ගේ දෙවෙනි අයියා වූ ජැක්සන් බෙනඩික් ඇන්තනීට දාව රොලින් පෙරේරාගේ කුසේ උපන්නේය. ජැක්සන්ගේ වෘත්තිය මේකයයි කියන්නට බැරි තරම් ඔහු සකල කලාවල් ලැබේකි. විටක ඔහු ප්‍රතාපවත් නළුවෙකි, විටක ගායකයෙකි, විටක නැට්ටුවෙකි, විටක සිත්තරෙකි, විටක පර්යේෂකයෙකි, ගත්කතුවරයෙකි, කවියෙකි, නිවේදකයෙකි, ඉතිහාසඥයෙකි, සංචාරකයෙකි, නිෂ්පාදකයෙකි. එපමණක්ම නොව ඔහු අධ්‍යක්ෂකවරයෙක් සේම හොඳ ගුරුවරයෙකි. ජැක්සන් මේ සියල්ල පොඩ්ඩ පමණක් නොව සියල්ලේම හිණිපෙත්තට ගිය මහා දැවැන්ත මනුෂ්‍යයෙකි. ජැක්සන් සිනමාවට එන්නේ 93 ගුරුගෙදර සුනන්ද සමගය. අයෝමා, බවදුක, ගිනි අවි සහ ගිනිකෙලි, ලොකුදුව, අග්නිදාහය, මිල්ලසොයා, සූර්යාරණ, ගරිල්ලා මාකටින්, කුසපබා, ප්‍රවේගය, ඇඩ්‍රස් නෑ, ධර්ම යුද්ධය, ශීර සාගරය කැළඹෙන දක්වාම පමණක් නොව නුදුරේ තිරගත වීමට නියමිත ලක්නව් හා සීරුවෙන් දක්වාම ඔහුගේ සිනමා පරාසය විවිධ රිද්මයන්ගේ පෙන් වූ නළුවෙකි. ජැක්සන්ට ටෙලිතිරයද එසේමය. කන්දෙගෙදර, දඬුබස්නා මානය, අප්පච්චි ඇතුළු එකී මෙකී නොකී බොහෝ නිර්මාණ තුළ ජැක්සන් ජීවමාන විය. බෙරහඬ, මధుර ජවනිකා, දවල භීෂණ, ලෝමහංස ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක ජැක්සන් සිය රංගන දායකත්වය ලබා දුන්නේය. ජුලියට්ගේ භූමිකාව, අබා, ඇඩ්‍රස් නෑ, එකගේ සොකරි ජැක්සන්ගේ අධ්‍යක්ෂණයන්ය. සලංහන්තේ, ගඟදිගේ, කළු ගඟදිගේ, මහා සිංහලේ වංශ කතාව ඇතුළු බොහෝ වැඩසටහන් ජැක්සන් තුළ සිටි නිවේදකයා පමණක්ම නොව පර්යේෂකයාද අපට පෙන්වීය. 1980 දී ගම්පහ නාට්‍ය සම්මානෝල්ලේ හොඳම නළුවා වූ තැන සිට 2019 වසරේ ආසියානු සම්මානෝල්ලේ හොඳම නළුවා වූ තැන දක්වා ජැක්සන් සම්මාන 100 ගණනක් තම නමින් ලියාගෙන ඇත. සිංහල සිනමාව පමණක් නොව විටක ඉන්දියානු සිනමාවේද ඔහු දකින්නට හැකි විය. කුමාරි මුණසිංහ සමග විවාහ දිවියට එළඹෙන ජැක්සන් සජිත, අකිල, මාධවී නමෙන් දරුවන් 3 දෙනෙකුට උප්පත්තිය ලබා දුන්නේය. සිනමාවට කලාවට ලැබි බොහෝ දෙනෙක්ට ජැක්සන් පියකුස්සේ උදව් උපකාර කළ බව නොරහසකි. රජෙකුට වුවත් දෛවයට එරෙහි වන බව ශීර සාගරය කැළඹින චිත්‍රපටයේ රංගපෑ පෙන් වූ ජැක්සන්ටද දෛවය උරුම කර දුන්නේ එවැන්නකි. 2022 වසරේදී සිංහබහු චිත්‍රපටය රූගත කරමින් සිටි කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේ වූ අනතුරකින් කෝමා තත්ත්වයට පත්ව 2023 ඔක්තෝබර් 9 වනදා 65 වියතිව සිටියදී ජැක්සන් සිය ජීවන රංගනයට සමු දුන්නේය. බෙරහඬ තලා කුරුගෙදරින්ගත් ශිල්පයෙන් දඬුබස්නාමානයෙන් බැස අග්නිදාහයෙන් ගිනි අවි සහ ගිනි කෙලිපෙන්වා බොහෝ උන්ට ඇඩ්‍රස් නැති කර
ශීර සාගරයේ කැළඹූ මේ මහා රංග පෞරුෂය සිංහයාගේ රංග භූමියේදීම සිය අවසන් රංග ප්‍රතිභාව පෙන්වා කොළඹදී අවසන් හුස්ම හෙළුවිය. ජැක්සන් ඇන්තනී නම් ඒ මහා රංගදරයා මෙරට සිනමාවට කිසිවෙකුට කිසි කලෙක පිරිවිය නොහැකි හිස්තැනක් සටහන් කොට එලෙස සිය ජීවන රංගනය අවසන් කළේය. පනාපුත්‍ර කුහුඹු පැණියාණනි, ඔබ කිසි කලෙක සිංහල සිනමාවට අමතක නොවනු ඇත.